කුරුණෑගලෙන් රුපියල් 100 ඉඳන් අයිස්ක්‍රීම් කන්න පුළුවන් සුපිරි කඩයක් ගැන ඔයගොල්ලෝ දන්නවද? මේක තමයි කුරුණෑගල නිගම්බ රෝඩ් එකේ තියෙන කොකෝබෙරි ෂොප් එක. මෙහෙන් එක එක වර්ගයේ අයිස්ක්‍රීම්ස්, කේක්ස්, වොෆල්ස්, පිස්සා, හොට් ඩොග් සහ සේවරි අයිටම්ස් එහෙම මිලදී ගන්න පුළුවන්. ඔන්න මේ හැදෙන්නේ අපි ඕඩර් කරපු ගුලාබ් ජාමුන් සන්ඩේ එක. මේකට කෝප්පේ පිරෙන්න අයිස්ක්‍රීම් සහ ගුලාබ් ජාමුන් දාලා තමයි හදන්නේ. මේක හදන විදිහ බලද්දිම කන්න හිතෙනව නේද? මේක කීයක් වෙයි කියලා ඔයගොල්ලෝ හිතනවද? මේකේ ගාන ගෙස් කරලා කමෙන්ට් එකක් දාන්නකො බලන්න. ඔයගොල්ලොත් කුරුණෑගල අවට ඉන්නවා නම් අනිවාර්යයෙන්ම දවසකට මේ කඩේට ගිහින් මේක try කරලා බලන්න හොඳේ. දැන් මේ හැදෙන්නේ ඒගොල්ලන්ගේ waffle with ice cream and Oreo එක. මේකට එවෙලම උණු වෙන් waffle එක හදලා ඒක උඩින් ice cream scoop එකක් දාලා ඒක උඩින් chocolate syrup ලස්සනට දාලා Oreo biscuit කුඩු කරලා දාලා මෙහෙම ලස්සනට තමයි serve කරන්නේ. මේක නම් රුපියල් 750ක් විතරයි වෙන්නේ. පට්ට ලස්සනයි නේද මේක? ලස්සන වගේම රසත් එහෙමයි හොඳේ. මෙහි මේ වගේ එක එක වර්ගවල කුල්ෆි ice cream උත් තියෙනවා. කුල්ෆි අයිස්ක්‍රීම් වල මිල රුපියල් 120 ඉඳන් තමයි පටන් ගන්නෙ. ඔන්න මේ වගේ පොට් කුල්ෆිත් රුපියල් 370ට ගන්න පුළුවන් හොඳේ. මෙහෙන් මේ වගේ රසම රස පිස්සා සහ හොට් ඩොග් එහෙමත් මිලදී ගන්න පුළුවන්. ඔන්න දැන් මේ හැදෙන්නේ ඒගොල්ලන්ගේ පීච් මොහිටෝ එක. දවල් වෙලාවට යාළුවොත් එක්ක සෙට් වෙලා ගියොත් මේ පීච් මොහිටෝ එක නම් සුපිරි. මේකත් වෙන්නේ රුපියල් 350ක් විතරයි. මේක තමයි ඒගොල්ලන්ගේ රුපියල් 100 කෝන් අයිස් එක. බ්‍රවුනි ලවර්ස්ලට මේ වගේ බ්‍රවුනි ගන්නත් පුළුවන්. දැන් මේ හැදෙන්නේ ඒගොල්ලන්ගේ බ්‍රවුනි විත් අයිස්ක්‍රීම් සන්ඩේ එක. මේකටත් කෝප්පේ පිරෙන්න අයිස්ක්‍රීම් දාලා ඒක උඩින් බ්‍රවුනිස් පොඩි පොඩි කෑලි වලට කපලා දාලා ඒක උඩින් චොක්ලට් සිරප් දාලා මේ වගේ ලස්සනට තමයි සර්ව් කරන්නේ. මේකත් වෙන්නේ රුපියල් 350ක් විතරයි. කුරුණෑගලේ ඉන්න කොල්ලෝ කෙල්ලොන්ට සෙට් වෙන්න සුපිරිම තැනක් මේක. මේගොල්ලන්ගේ මේ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ 2026 පෙබරවාරි මාසයේ. මේගොල්ලන්ට ඔයගොල්ලෝ දෙන සපෝට් එක ගොඩක්ම වටිනවා. ඒ හින්දා ඔයගොල්ලන්ගේ සෙට් එකත් එක්ක දවසකට මේ කඩේට ගිහින් මේගොල්ලන්ගේ පුංචි ව්‍යාපාරයට සපෝට් එකක් දෙන්න. මෙහි තියෙන දේවල් try කරලා අපිට කොහොමද කියලා කියන්නත් අමතක කරන්න එපා. මේගොල්ලන්ගේ ව්‍යාපාරයට උතුරන්ඩම හරියන්න ඕනේ කියලා beautiful stories අපි සුබ පතනවා. අපි ආයෙමත් මේ වගේ තවත් ලස්සන වීඩියෝවකින් මුණ ගැහෙමු. එතකන් පරිස්සමින් ඉන්න. ජය වේවා.